හලෙලුයා ප්‍රශංසා වේවා දෙවියන් වහන්සේගේ නාමය ගෞරවයට මහිමයටපත් වේවා. අද දවසේ දේව වචනය මෙනෙහි කරමු. සුදු මතෙව් සුභාරංචියේ 18 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදේ. තවද නුඹේ සහෝදරයා නුඹට විරුද්ධව වරද කළොත් ගොස් ඔහු සමග තනිව සිට ඔහුගේ වරද පෙන්වා දීපන්න. නුඹ කී දේ ඔහු ඇසුවොත් නුඹ නුඹේ සහෝදරයා දිනාගත්තේය. හලෙලුයා. උන්වහන්සේගේ වචනේ ඊටමත් වැදගත් දෙයක් කියනවා අද දවසේදී. අපි කොහොමද අපිට වැරදි කරන අයව ඒ වරද්දෙන් මුදාගන්නේ කියන එක තමයි මෙතන අද දවසේ අපිට කියන්නේ. මොකද්ද කියන්නේ? තවද නුඹේ සහෝදරයා නුඹට විරුද්ධව වරද කළොත් ගොස් ඔහු සමග තනිව සිට ඔහුගේ වරද පෙන්වා දීපන්න. කොහොමද අපි ඒක වරද පෙන්වලා දෙන්න ඕන? පළවෙනියට එයා ගාවට යන්න ඕන. එයාව අපි ගාවට ගෙන්න ගන්න නරකයි. අපි එයා ගාවට යන්න ඕන. ඊළඟට ඔහු සමග තනිව සිට වරද පෙන්වලා දෙන්න ඕනේ. ඒ කියන්නේ මොකක්ද? පුද්ගලිකව එයත් එක්ක කතා කරන්න ඕනේ. බොහෝ වෙලාවට බොහෝ මිනිසයන් මොකද කරන්නේ? ප්‍රසිද්ධියේ අනිත් අයගේ ඉස්සරහා ප්‍රසිද්ධියේ විවේචනය කරනවා. ඔයා මේක කරා. මේ ආකාරයට කටයුතු කරා. මොකද වෙන්නේ? ඒ තනත්තාගේ ආත්මාභිමානය ඉස්සරහට ඇවිල්ලා එයා මොකද කරන්නේ? තමන්ගේ වැරදි සාධාරණීකරණය කරන්න යනවා. එතකොට මොකද වෙන්නේ? අපිට ඒ අයත් එක්ක වැරද කතා කරලා හදා ගන්නට බැරි වෙනවා. ඊළඟට මෙතන මොකද කියන්නේ? නුඹ කී දේ ඔහු ඇසුවොත් නුඹ නුඹේ සහෝදරයා දිනාගත්තේය. යේසුස් වහන්සේ මෙතන පෙන්වලා දෙනවා අපේ ඒකට තියෙන අරමුණ මොකද්ද කියලා. මොකද්ද අරමුණ? ඒ සහෝදරයාව දිනා ගන්න. එහෙනම් අපි මොකද කරන්න ඕන? අපි කතා කරන්න ඕන ඊටම බුද්ධියෙන්, ඒ වගේම එයාගේ හිත නොරිදෙන ආකාරයට අපි කටයුතු කරනවා. එතකොට ඔබට හිතෙන්න පුළුවන් මේ තැනත්තා මට විරුද්ධව වැරද්දක් කරලා මම මොකටද එහෙම කතා කරන්නේ? නැහැ. අපිට අවශ්‍ය කරන්නේ අපේ සහෝදරයා දිනා ගන්න එක. යේසුස් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ ඒකයි. අපි හැම කෙනෙක්වම දිනාගෙන තමයි මේ ලෝකයේ අපි ගමන් කරන්නේ. මොකද අපි දේව රාජ්‍යයේ නියෝජිතයෝ, දෙවියන් වහන්සේගේ ඒ දරුවෝ. අපි තමයි මේ ලෝකෙට ආලෝකයක් වෙන්න අවශ්‍යයි. ඉතින් එහෙනම් අපි මොකද කරන්න ඕන? හැම මිනිහෙක්වම දිනා ගන්න කටයුතු කරන්න ඕන. ඒ අය වර්ධි කරත් අපි මොකද කරන්න ඕන? ඒ අයව දිනා ගන්න පිණිස තමයි ඒ අයට වැරදි පෙන්වලා දෙන්න ඕන. වැරදි පෙන්වලා දෙනකොට එයාව දිනා ගන්න බැරි නම් අපි මොකක්ද කරන්න ඕන? අපි වැරදි පෙන්වලා දෙන්නේ නැතුව අපි අපගේ කටයුතු කරගෙන යන්න ඕනේ. එතකොට මේ මිනිස්සයා මට දවස් හැමදාම වැරදි කරයිනේ. ඔව් ඇත්ත. ඒක ඇත්ත. මේක මේ ලෝකෙ සිද්ධ වෙන දේ. අපි දවසක මේ ලෝකේ දාලා යනවා. ඒ නිසා අපි මොකක්ද කරන්න ඕන? හැමෝම දිනා ගන්න පිණිස අපි කටයුතු කරන්න අවශ්‍යයි. ඒ ආකාරයට අපිට කටයුතු කරන්න බැරි නම් අපි මොකක්ද කරන්න ඕන? අපි නිශ්ශබ්දතාවය රකින්නට උත්සාහ කරන සමහරක් අය ඉන්නවා. ඔබ දන්නවා. අපි වැරද්දක් ගැන කිව්වත් එයා කවදාකවත් පිළිගන්න කැමති නැහැ. එහෙනම් අපි මොකද්ද කරන්න ඕන? අපි ඒ වගේ අයගෙන් අපි මගහැරලා අපි කටයුතු කරනවා මිසක් ඒ අයත් එක්ක දබර කරගන්නට නැත්නම් ඒ අයත් එක්ක තරඟ කරගන්නට අපි යන්නට නරකයි. මොකද අපිට වැඩ තිබෙනවා. ඒ අයට වැඩ නැති වෙන්න පුළුවන්. නමුත් අපිට වැඩ තියෙනවා. මොකක්ද? අපිට දේව රාජ්‍යයේ කටයුතු ටිකක් තියෙනවා. ඒ නිසා අපි මොකක්ද කරන්න ඕන? අපි දෙවියන් වහන්සේ ප්‍රසන්න කරනවා මිසක් මානුෂ්‍යයන්ව ප්‍රසන්න කරන්නට යන්නට නරකයි. ඒ නිසා අද දවසේ මොකක්ද කියන්නේ? ඔබට විරුද්ධව ඔබේ සහෝදරයා යම්කිසි වැරද්දක් කරනවා නම්, කවුරු හරි ඔබට විරුද්ධව යම්කිසි වැරද්දක් කරනවා නම් ඒ තැනත්තාව දිනා ගන්න පිණිස කටයුතු කරන්න. ඒ තැනත්තාගේ වරද පෙන්වලා දෙන්න ඕන මොකටද? ඒ තැනත්තා ඒ වරදින් මිදෙන පිණිස. ඒ ආකාරයට ඔබ කටයුතු කරනවා නම් ඔබ යේසුස් වහන්සේගේ වගේ කටයුතු කරනවා. දෙවියන් වහන්සේගේ මනසේ ආකාරයට ඔබ කටයුතු කරනවා වෙනවා. ඉතින් අද දවසේ මේ වචනේ තිබෙන දේ අපි හිතලා අපි කටයුතු කරන්නට උත්සාහ දරමු. අපි යාඥා කරමු. ආදරණීය පියාණන් ඔබට ස්තුති කරනවා. ඔබ වහන්සේගේ මේ වචන නිසා මේ වචනේ ආකාරයට ස්වාමිනේ අපට වැරදි කරන සහෝදරයන් දිනා ගන්න පිණිස කටයුතු කරන්න අපිට උපකාර කරන්න. ඔබ වහන්සේගේ දිව්‍යමය ප්‍රඥාව අපිට ඒ සඳහා ලබා දෙන්න. මම යාඥා කරනවා පියාණන් මේ වචන අසන සියලු දෙනා ඔවුන්ගේ පවුල්වල සියලු දෙනා අද දවසේ සියලු අනුතුරු වලින් සියලු ආබාධ වලින් සියලු ලෙඩ රෝග වලින් ආරක්ෂා කරන්න. ඔවුන්ට ආශිර්වාද කරන්න. ඔවුන්ට මඟ පෙන්වන්න. ඔවුන්ගේ සියලු කටයුතු ඔබ වහන්සේ සාර්ථක කර දෙන්න. ඔවුන්ට ජය, සතුට, ප්‍රීතිය ඔබ වහන්සේ ලබා දෙන්න. යේසුස් වහන්සේගේ බලවන්ත වූ ජීවමාන නාමයෙන් ඉල්ලනවා. ආමෙන්. ඔබ සැමට ජේසු පිහිටයි. ජයග්‍රාහී දවසක්